සුබ උදෑසනක් සෑම කෙනෙකුට. අද සබත් දිනේ දෙවියන් වහන්සේගේ වචනේ වෙතට අවධානය යොමු කරන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. මා විශ්වාස කරන ඔබ নমස්කාර කර යාත්‍රා කාලයක් ගත කරාට පසුව ඔබ ස්වාමීන් වහන්සේ සමග මෙනෙහි කිරීමකට පසුව දැන් දේ වචනය අසන්නට සූදානම් වෙනුයි ඉන්නේ කියා. අපි යාත්‍රා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ අපේ ජීවිත තුල සිදු කරන ඔබ උතුම් වූ নমස්කාරය ලබන්නට වටිනා වූ සැබෑ වූ එකම දෙවියන් වහන්සේ බව අපි විශ්වාස කරනවා. අපි ඊට යටහත්ව අපි ඉල්ලනවා අපේ කැමැත්ත හෝ මිනිස්යාගේ කැමැත්ත නොව ඔබ අපි ගැන කියා තිබෙන්නේ කුමක්ද? එය අපට අද දවසේ වටහා දෙන්න. අපේ විශ්වාසය කා කෙරෙහිද තබා තිබිය යුත්තේ? එය අපට තේරුම් කර දෙන්න. පියෝ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ මහිමාන්විත කරුණාවෙන් ඔබ වහන්සේ අපට දුන්නා වේ ගැලවීම තුල අපිව ස්ථීරව සිටින්නට ඔබ අපට උපකාර කරමැනව. දැන් යාත්‍රා කරබට බාර වෙනවා. ආත්මයන් වහන්සේ කන්න කොටගෙන අපට මුළු සත්‍යය වටහා දෙන ගමන් මේ වචනේ ඇසීමට හෝ ඇසන වචනේ පිළිපැදීමට බාධා කරන්නට මේ ලෝකයේ දෙවියාට කිසිසේත්ම ඉඩ නොතබා සාතන්ගේත් අන්ත ක්‍රිස්තුස්ගේත් මුර්ගයාගේත් බොරු අනාගත වක්තෘගේද අධිපති බලධාරී බල පරාක්‍රමයන්ගේද සියලු ආධිපත්‍ය යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ තබනවා. දැන් පියාණනේ පුත්‍රයාණනේ සුද්ධාත්මනේ ඔබගේ කැමැත්ත අප තුළ කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අද අපි දන්නවා සබත් දවසේදී ස්වාමීන් වහන්සේ අපට වචනෙන් කතා කරනවා කියලා. මට සෙනිකව හෙබ්‍රු පොත වෙතට යන්න අඩගස්සන බවක් මට දැනුණා පසුගිය දිනක සිදුවෙච්ච විශේෂ දෙයක් නිසා. මම රාත්‍රියේ නිදාගෙන සිටන විට මම දුටුවා මුලාවට ලක්ුණා හා සමාන මිනිසෙක් මා මුණ ගැසෙනවා. ඔහුට මම හෙබ්‍රු පොතෙන් ඔහු විසින් විශ්වාසයේ තැබිය යුත්තේ කා කෙරෙහිද කියන එක එකින් එක කියා දෙනවා. මම සිහිනෙන් දුටුවා. මට තේරුණා ස්වාමීන් වහන්සේ මීළඟට ඔබට කතා කළ යුතු දේ හෙබ්‍රු පොතෙන් උගන්වන්නට කියලා හැඟීමක් ඇති වුණා. එනිසා අද මා කතා කරන්න ගන්නේ හෙබ්‍රු පොතෙන්. මා විශ්වාස කරන ශුද්ධාත්මයන් වහන්සේ ඔබ අප හැමට මේ වචනෙන් ඔබගේත් මගේත් ඇදහිල්ල ශක්තිමත් කරනවා වගේම නොසලී ස්ථීරව සිට ගන්නට අපට හැකියාව දෙයි කියා. මගේ මාතෘකාව දේව පුත්‍රයන්න් වහන්සේ. හෙබ්‍රු එකේ සිට මුළු පරිච්ඡේදය කිරීම අපි අවධානය යොමු කරනවා. නමුත් මම මුලින් කියවනු ලබන්නේ හෙබ්රු එකේ සිට 4 දක්වා. දෙවියන් වහන්සේ ආදී යුගවලදී නොඑක් විට විවිධාකාරයෙන්ද දිවසිවරයන් මගින් අපේ පියවරුන්ට කතා කළසේක. ඒ දැන් මේ අවසාන කාලයේදී උන්වහන්සේ සිය පුත්‍රයන්න් මගින් අපට කතා කළසේක. උන්වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා සියල්ලේ උරුමකාරයන් කොට උන්වහන්සේ පත් කළසේක. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවේ ප්‍රභාවයද දේවත්වයේ ස්වරූපයද වනසේක. තමන්ගේ ප්‍රබල වචනෙන් සියල්ල දරණසේක. පාප සෝදනය ඉටු කළ පසු උන්වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයන්ගේ දකුණු පස අසුන්ගත්සේක. මෙසේ දේවදූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් පුත්‍රයාණන් වහන්සේට උරුම වූ බැවින් උන්වහන්සේ ඔවුන්ට වඩා බොහෝ උතුම් වනසේක. දෙවියන් වහන්සේගේ වචනේ මේ හෙබ්‍රු කර්තෘතුමා කතා කරනවා එක්තරා ජන කණ්ඩායමකට. ඒ යුදෙව් ආගමේ ඉඳලා ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම් කරු ලෙස පිළිගත්තා වූ හෙබ්‍රෝ ජාතික කිතුණුවන්ටයි මේ පොත ලියලා තියෙන්නේ. ඔවුන්ට ඇති වුණා වූ දරුණු පීඩාකාරී වාතාවරණය නිසාත් මිනිස්යන්ගෙන් එන පීඩාවෙන් වැළකීලා
පීඩාවෙන් ඉවත්ව සුරක්ෂිතභාවයක් සොයාගෙන ගොසින් යුදෙව් දහම තුළ තිබෙන්නා වූ ඒ නිදහස ඔවුන්ගේ පූජකයන්ගෙන් එන පීඩාවෙන් මිදලා නිදහසේ සිටින්නට ඔවුන් නිගමනය කර ක්‍රිස්තුස් වහන්සේ ඇදහීමෙන් ඉවත්ව ගොස් ඔවුන්ගේ දිවසිවරුන්ගේ ඉගැන්වීම වන පරණැගියුස්මේ ව්‍යවස්ථාව මත ඔවුන්ගේ විශ්වාසය තබන්නට ඔවුන් පසුබට වෙමින් සිටියා. අන්න එවැනි කාලෙකයි මේ පොත ලියනු ලැබුවේ. මනුෂ්‍ය සුරක්ෂිතතාවය නෙවෙයි අපේ බලාපොරොත්තුව. එනිසා ස්වාමීන් වහන්සේගේ 16 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ කියනවා ස්වර්ගික කැඳවීමකට පංගුකාර වූ කිතුණු සහෝදරයන් වන ඔබ ඇදහිල්ලෙන් ඉවත්ව යන සිතක් නුඹලා තුල ඇති නොකර ගන්න කියලා කියනවා. අපි දන්නවා අවුරුද්දක් තිස්සේ කිතුණු සභාවට දැඩි වෙහෙසක් සහ පීඩාකාරී වාතාවරණයක් මේ වෙන විටත් ඇති වෙලා තියෙනවා. සමහරව තමාගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න වෙලාවේ තවත් සමහරව ඇදහිල්ලෙන් ඉවත්ව යන සිතුවිලි ඔවුන් කෙරෙහි පැමිණ තිබෙනවා. ඒ ඔවුන් වෙනද අදහාගත් ඔවුන් අත්හැර ආපු දේවල් වෙතට ඔවුන්ගේ සිත නැවත පෙළඹෙමින් තියෙනවා. මත සමාජයේ අපිට පේනවා විවිධාකාර දේවල් මගින් සුවය සොයාගෙන යන්නට පෙළඹී තිබෙනවා. විවිධාකාර මත සහ විශ්වාසයන් මනුෂ්‍යයන් අතර මේ විපත්ති කාලයේදී ගෙන යමින් තිබෙනවා. ඒවාට නැවත නැඹුරු වෙන්නට ස්වාමින් වහන්සේ අදහාගත් සමහරුගේ සිත පරීක්ෂා කරමින් තිබෙනවා. එනිසා අද ප්‍රිය සහෝදර සහෝදරිය අපි අද බලමු ඔබ මා විශ්වාස කළ යුතු ක්‍රිස්තුස් වහන්සේගේ ඒ උතුම්කම කුමක්ද කියලා. දේව පුත්‍රයන්න් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව හෙබ්රු පොතේ 1 වෙනි පරිච්ඡේද 3 තුල කුමක්ද කියන්නේ කියලා බලන්න යනවා. පළවෙනි පදේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේම කිව්වා දිවසිවරු ගැන. ඒ වගේම 4 වෙනි පදේ කතා කරනවා දේව දූතයන් ගැන. ඔබ දකිනවා මෝසෙස් සහ එලියා කියන දිවසිවරු දෙදෙනා යුදෙව් මිනිසයන්ගේ දැඩි ගෞරවයට සහ භක්තියට පාත්‍ර වෙච්ච මිනිසයන් දෙදෙනෙක්. ගණන් කතාවේ 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියන විදිහට මෝසෙස් ඊශ්‍රායල් සෙනගගේ බාරකාරයව සිටියා කියලා ගණන් කතාවේ සඳහන් වෙනවා. ඒ වගේම අපිට පේනවා දිවසිවර මෝසෙස් 3 වෙනි පරිච්ඡේදයේ 2 සහ 5 වෙනි පදේ කියනවා එතුමා දෙවියන් වහන්සේගේ ගෘහයේ විශ්වාසවන්තව සිටි ගෘහයේ සේවකයා කියලා කියනවා. දෙවියන් වහන්සේගේ ගෘහයේ තිබුණා උපදෙස් අනුව ඒ උපදෙස් පිළිපැද ඒ වැඩ කටයුතු විශ්වාසවන්තව කරා වූ 16 කියලා 5 සිට 6 සඳහන් කරන 3 වෙනි පරිච්ඡේදයේ. දිවසිවරු ගැන දේවචනේ සඳහන් කරන්නේ දිවසිවරු මෝසෙස් ඇතුළු හැම දිවසිවරයෙක් කලේ ජීවමාන දෙවියන් වහන්සේගෙන් ඈත්ව ගියා වූ ජාතිය ඊශ්‍රායල් ජාතිය හෙබ්රු ජාතිය දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද කියා උන්ට කියා දී වටහා දී නැවත දෙවියන් වහන්සේ වෙතට ගෙන එන්නේ ඒ බාරදූර කාර්ය පමණයි ඔවුන් කළේ. ඒ පිණිස ඔන්න සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපෙන් ආලේප කරනු ලැබුවා. ඒ නිසා තමයි උන්වහන්සේ මහිමයට පත්වෙච්ච ඒ කන්ද උඩදී එලියා සහ මෝසෙස් උන්වහන්සේගේ ඉදිරියට ඇවිත් යමක් කියනවා පේදුරු යොහන් සහ යාකෝබ් තුමා දුටුවේ. ඔන්න එක සැනින්ම ඒ අතීතයේ හිටපු දිවසිවරු දෙදෙනාට ස්ථානයක් පිළියෙල කරන්නට ඔවුන් ලෑස්ති වුණා. මෝසෙස්ට එකක් එලියට එකක් වහන්සේට එකක් අපි මේ ස්ථානයේ තබමු කියලා. නමුත් මෝසෙස් සහ එලියා පවා ක්‍රිස්තුස් වහන්සේ තුලින් ලැබෙන මිදීම බලාපොරොත්තුවෙන් ඔවුන් ඇදහිල්ලෙන් මිය ගියපු අය. එනිසා ප්‍රිය සහෝදර සහෝදරිය දිවසිවරුවත්
මේ හෙබ්රු කිතුරුවන් දිවසිවරු කෙරෙහිවත් ඔවුන්ගේ උතුම්කම කෙරෙහිවත් නොවේ විශ්වාසය තැබිය යුත්තේ. දෙවැනිවට හෙබ්රු කිතුරුවන් ආපසු හැරිලා යන්න ගියා දේව දූතයන් වෙතට. මිකායිල් සහ ගාබ්‍රියෙල් කියන දේව දූතයන් සම්බන්ධව පසු කාලීනව යම් විශ්වාසයක් ඇති වුණා ඊශ්‍රායල් ජාතියේ රැකවල් දේව දූතයන් කියලා වුණා. එනිසා ඔවුන් දේව දූතයන් කෙරෙහි විශ්වාසය තැබුවා. ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේගේ උතුම්කම නොදක ඔවුන් දේව දූතයන්ගේ උතුම්කම සොයාගෙන ගියා. ඔවුන්ගේ රැකවරණයේ ආරක්ෂාව සොයාගෙන ගියා. අපි දන්නවා අදත් කිතුණු සමහර කිතුණු සමාජයන් තුල තමාගේ නිවසේ ආරක්ෂක දූතයා ගාබ්‍රියෙල් හෝ මිකාኤල් කියන දේව දූතයාගේ පින්තූරයක් හෝ දමාගෙන ඉන්නවා. ඔවුන්ගේ ආරක්ෂකයා දේව දූතයා කියලා විශ්වාස කරනවා. ඒ මතය නූතනයට පවා ඇවිල්ලා තියෙනවා. නමුත් අපිට පේනවා කතුවරයා කියනවා 4 වෙනි පදේ කියනවා දේව දූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් පුත්‍රයන් වහන්සේට උරුම වූ බැවින් උන්වහන්සේ ඔවුන්ට වඩා දේව දූතයන්ට වඩා බොහෝසේ උතුම් වනවා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි දේව දූතයන් සම්බන්ධව අපි දැනගත්තොත් දේව දූතයන් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් ගැලවීම ලබන්න උරුම වෙන්න ඒ ගැලවීමට අයිතිකරුවන් වන උරුමකරුවන්ව වෙනුවෙන් සේවය කරන්නා වූ සේවක ආත්මයන් කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි දේව දූතයන් කරන දෙවියන් වහන්සේ නියෝජනය කරමින් ව්‍යවස්ථාව දෙන්නට කටයුතු කළේ දේව දූතයන් කියලා අපි දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ කියනවා. ඒ වගේම ගලාති 3:19 කියනවා. දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. මන්ද දේව දූතයන් මගින් ප්‍රකාශන ලද ව්‍යවස්ථාව කෙතරම් දැඩි වීදයක් සියලු වැරදි වලට අකීකරුකම් වලට සාධාරණ ප්‍රතිවිපාක ලැබුණු බව අපි දනිමු. දේව දූතයන් කරන කොටගෙන දුන්නා ව්‍යවස්ථාව ලබා ගන්නට මනුස්ස නියෝජනය වුණේ දිවසිවර මෝසෙස්. දෙවියන් වහන්සේගේ නියෝජනය වුණේ දේව දූතයන්. මනුෂ්‍යයන්ගේ නියෝජනය වුණේ මෝසෙස්. එනිසා මේ දෙගොල්ල ගැන මේ යුදෙව් කිතුණුවන්ගේ සිත ආපසු ඇදලා ගන්නට පරිශීවරු සද්දිශීවරු ලියන්නෝ උපක්‍රමශීලී වංචනික ගුරුවරු උත්සාහ ගත්තා. අද කාලේ කොරෝනා වසංගතයට විවිධ විකල්ප ගෙන කාලෙදී විවිධ බෙහෙත් වට්ටෝරු ගෙනන කාලෙදී මනුෂ්‍යයන්ගේ විශ්වාසයන් යලි සමාජගත වෙන කාලෙදී ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි බලා සිටීම වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන සැනසීම සොයන වෙනුවට මනුෂ්‍යයන්ගේ විවිධාකාර මතවාදයන් පස්සේ යන්නට කිතුණුවනුත් පෙළඹෙමින් තිබෙනවා. ප්‍රිය සහෝදර සහෝදරිය ඇදහිල්ලෙන් වැටී යාමක් අපට දැනෙනවා සමහර අයගේ. මේ යුදෙව්වරුන් මත විතරක් තිබිච්ච මතයක් නොවේ. කොලොස්සි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ කියනවා සමහරු තමා ධර්මිෂ්ඨ කරගන්න පිණිස තපස් රැකීම සහ දේව දූත වන්දනාව මාන ගැන දැඩිසේ විශ්වාස කරා කියලා කියනවා. නමුත් ප්‍රිය සහෝදර සහෝදරිය ස්වාමින් වහන්සේගේ දාසයා කියන්නේ ඒ සියල්ලන් සේවක ආත්මයන් සහ පණිවිඩකරුවන් ස්වාමින් වහන්සේගේ ගෘහයේ විශ්වාසවන්ත සේවකයෝ පමණයි. ඇදහිල්ල තබන්න තරම් ඔවුන් උතුම් අය නොවේ කියලා කියනවා. එමනම් දෙවෙනි කාරණාවට අපි අවධානය යොමු කරමු. ක්‍රිස්තුස් වහන්සේ මේ ඉහත දේව දූතයන්ට සහ දිවසිවරුන්ට වඩා උතුම් වන්නේ කෙසේද? පළවෙනි එක උන්වහන්සේ මෞංකාරයා නොය. ඒ වගේම උන්වහන්සේ මැවිල්ලේ උරුමකාරයා නොය. දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සර්ව සම්පූර්ණ පිළිබුබුව ක්‍රිස්තුස් වහන්සේ කියලා කියනවා. අන ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ අවසාන කාලේදී පුත්‍රයන්න් කර්ණ කොටගෙන කතා කරනවා කියලා කියනවා. උන්වහන්සේ කර්ණ කොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වයේ මවා සියල්ලේ උරුමකාරයන් කොට උන්වහන්සේ පත් කළසේක. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවයද දේවත්වයේ ස්වරූපයද වනසේක. තමන්ගේ
ප්‍රබල වචනයෙන් සියල්ල දරනසේක. පාප දෝවනය කර පසු උන්වහන්සේ උත්තම ස්ථානයේ මහෝත්තමයාණන්ගේ දකුණු පස අසුන් ගත්සේක කියලා කියනවා. උන්වහන්සේගේ වචනය මහත් බලවත්. උන්වහන්සේගේ ප්‍රබල වචනය මේ සියල්ල දරාගෙන ඉන්නවා. දිවසිවරුන්ගේ වචනය හෝ දේවදූතයන්ගේ වචනයට වඩා පුත්‍රයාණන් කරුණ කොටගෙන කතා කළ වාක්‍ය ප්‍රබලයි. උන්වහන්සේ දෙවිඳුන්ගේ දකුණු පස ඉඳගත්තේ පාප ශෝධනය කළ පසු උත්තම ස්ථානයේ ඉඳගෙනයි. ඒ බව 1 3 8 1 10 12 සහ 12 2 කියන පදවලත් 2 8 සහ 9 කියන පදවලත් කතා කරලා තියෙනවා කර්තෘවරයා. එවැගේම උන්වහන්සේ ඉහත අයට වඩා උතුම් වෙන තව කාරණයක් පුත්‍රයාණන් කියන නම උන්වහන්සේට ලැබුණා. 4 වෙනි පදේ කියනවා දේවදූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමය වන පුත්‍රයාණන් වහන්සේ කියන නාමයට උන්වහන්සේ උරුමකරු වුණා. සියල්ලට ඉහළින් උන්වහන්සේ අභිෂේක ලැබුවා කියලා කියන එකේ නමය. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට ද්වේෂ කළසේක. එබැවින් දෙවියන් වහන්සේ ඔබේම දෙවියන් වහන්සේ ප්‍රීතිය නැමැති තෛලයෙන් ඔබේ සහකාරයන්ට ඉහළින් ඔබ අභිෂේක කළා කියලා කියනවා. ඒ දිවසිවරුන්ගේ ජීවිතයට වඩා උන්වහන්සේ ධර්මිෂ්ඨකම එවැගේම උන්වහන්සේ අධර්මිෂ්ඨකමට ද්වේෂ කර සනන් වහන්සේ කියලා කියනවා. දෙවියන් වහන්සේ ප්‍රීතිය නැමැති අභිෂේකයෙන් උන්වහන්සේ අර සහකාරයන්ට වඩා ඒ දිවසිවරුන්ට වඩා උන්වහන්සේ ආලේප කළා කියලා කියනවා. අපි දකිනවා දේවදූතයන්ව සංසන්දනය කළ තියෙන සුළඟට සහ ගිරිජාලාවකට. සුළඟ පවතින ස්ථිර තැනක තිබෙන දෙයක් නොවේ. ගිනි ජාලාව එකම හැඩයකට තියෙන දෙයක් නොවේ. එකම පිළිවෙලකට තියෙන දෙයක් නොවේ. එය අස්ථිරයි. ගිනි ජාලාවක් කිව්ව සුළං වල සංසන්දනය වූ දේවදූතයන් නොවේ. ස්ථීර නාමයක් සහ ස්ථීර මහිමයක් සහ ස්ථීර අධිකාරීත්වයක් ඇති ආධිපත්‍යයක් ඇති උන්වහන්සේ සදාකාලිකයි කියලා 1:7 සිට 9 කියනවා. උන්වහන්සේගේ සිංහාසනය සදාකාලිකයි වෙනස් වෙන්නේ නැහැ. මැවිල්ල විනාශ වෙන සුළු උවත් උන්වහන්සේ වෙනස් නොවන විනාශ නොවන තැනන් වාසය. උන්වහන්සේගේ වයසට සීමාවක් නැහැ කියලා කියනවා. උන්වහන්සේගේ වයසට සීමාවක් නැහැ කියලා කියනවා. යලිත් ස්වාමිනී ආරම්භයේදී ඔබ පොළවේ අත්තිවානමලු සේක ස්වර්ග ලෝක ඔබගේ මැවිලිය. ඒවා පහව යන්නේ ඒත් ඔබ පවතිනසේක. ඒ සියල්ල වස්ත්‍රමෙන් පරණවන්නේ. ඔබ ඒවා සලුවක් මෙන් අකුලනසේක. වස්ත්‍රමෙන් මාරු කරනු ලැබයි. ඒත් ඔබ ඒකාකාරමය. ඔබගේ වයසට සීමාවක් නැහැ. උන්වහන්සේගේ වයස සීමාවක් නැහැ. දිවසිවරුන් සීමිතයි. නමුත් දේවදූතයන් පුත්‍රයන්න් වඩා පාත්. නිසා මතක තබා ගන්න විශ්වාසවන්තයන්ගේ තේජස කොතරම් උතුම්ද කියලා කියනවා. දෙවෙනි පරිච්ඡේදයේ 2:10 කියනවා 10 වෙනි පදයේ කියනවා මෙන්න මේ වගේ තා උතුම් වචනයක්. මන්ද බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල උන්වහන්සේ ඔවුන්ගේ විමුක්තිකාරයන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතුව තිබුණා කියලා කියනවා. මේ යේසුස් වහන්සේ තුලින් බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යනවා කියලා කියනවා. මෝසෙස් තුලින් මිනිස්යාව තේජසට ගෙන ගියේ නැහැ. මෝසෙස් මිනිස්යාව ව්‍යවස්ථාව වෙතට ගෙන ගියා. ව්‍යවස්ථාව හරහා දෙවිඳුන් දෙස බලන්නටත් පව් නොකර සිටින්නටත් ව්‍යවස්ථාව කරන කොටගෙන රැකවල් කරගන්නට මෝසෙස් උපකාර කරා.
දේව දූතයන් තෝරාගත් මනුෂ්‍යයන් උරුමකාරයන් වෙන්නට, තේජසට උරුමකාරයන් වෙන්නට නියමිත මනුෂ්‍යයන් උපස්ථායක දේව දූතයන් වුණා. හැබැයි ජේසුස් වහන්සේ මනුෂ්‍යාව තේජසට ගෙනියන තැනන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ උතුම් වන තවත් කාරණාවක් තමයි තුන්වෙනි පරිච්ඡේදයේ කතා කරපු මෝසෙස්ට වඩා උන්වහන්සේ ගෘහේ පාලකයා නොය. ගෘහේ පාලකයා පමණක් නෙවෙයි, ගෘහේ පාලනය කරන සේවකයා නොවේ උන්වහන්සේ, ගෘහේ පාලනය කරන පුත්‍රයා නොය. ගෘහේ උන්වහන්සේගේ, උන්වහන්සේ ගෘහේ සෑදූ තැනන් වහන්සේ කියන අර්ථය අපිට පේනවා මෙහි සඳහන් වෙනවා. මේ ගෘහය කියන ග්‍රීක වචනය සිංහලට ගෙනාවහම ග්‍රීක වචනයම ඔබට කියන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒ ගෘහය කියලා ග්‍රීක වචනෙන් අර්ථකථනය කරලා තියෙන්නේ පූජකවරුන්ගේ ක්‍රියාවන් සිදු කරන්නා වූ අදහසයි. පූජකයෙකුගෙන් වෙන්න ඕන සියලු ක්‍රියාව ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඉටු වෙනවා. ප්‍රිය සහෝදර සහෝදරිය, මෙවැනි කුඩා පරීක්ෂාකාලී මොහොතක ඔබේ මගේ අදහිල්ල වැටෙනවා නම් සමහරු බයිබලේ කියවන්න නැතුව ගිහිලා තියෙනවා. සමහරු යාත්‍රා කරන්න නැතුව ගිහිලා තියෙනවා. සමහරු දැන් දෙවියන් වහන්සේ ගැන මෙනෙහි කරනවට වඩා වෙනත් දේවල් කෙරෙහි යොමු වෙලා තියෙනවා. විවිධාකාර විශ්වාසයන් සමාජගත වෙන කාලෙදී ඔබගේ මගේ මෙනෙහි කිරීම කුමක්ද? ස්වාමියෝ යේසුස් වහන්සේද? එනිසා අද ඔබ මට විශේෂ පණිවිඩය දිවසිවරුන්ටත් දේවදූතයන්ටත් වඩා, මිනිසුන් උතුම් කරන මනුෂ්‍යයන්ටත් වඩා මරණය විඳීම කරන කොටගෙන උතුම් වූ පුත්‍රයාණන්ගේ මහිමයට ඇතුළුනා වූ දේව පුත්‍රයාණන් කෙරෙහි අපේ විශ්වාසය තබන්න ඕන. නිසා අද අපි අදාළ කරගන්න යනවා කරුණු දෙකක්. එකක්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරයන් වන පිරිස කැඳවනු ලැබූ කිතුණු සහෝදරවරුනි, අද යේසුස් වහන්සේ අදහන සහෝදර සහෝදරියනි, ඔබගේ විශ්වාසයේ තබා සිටිය යුත්තේ ඇදහිල්ලේ පේරිතයාද උත්තම පූජකයාද වන ජේසුස් වහන්සේ තුල පමණයි. පේරිතයා, මහා පේරිතයා, පේරිතයන්ගේ මහා පේරිතයා වන යේසුස් වහන්සේ තුලින් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ දෙවෙනි පදයේ කියනවා, තුන්වෙනි පදයේ කියනවා, පියාණන් වහන්සේ පිළිබඳ එළදරව් කරන මහා පේරිතයා උන්වහන්සේ. ඔබ යන්න යනවා නම් දෙවියන් වහන්සේ වෙතට ව්‍යවස්ථාව තුලවත්, දිවසිවරු තුලවත්, දේව දූතයන් තුලවත් නෙවෙයි, ඔබ දෙවියන් වහන්සේ වෙතට යන්නට සැලසුම් කරන යුත්තේ දෙවියන් වහන්සේ පිළිබඳ සැබෑ ලෙස එළිදරව් කරන්නා වූ මහා පේරිතයාණන් වන යේසුස් වහන්සේ තුල අපේ විශ්වාසය තබමු. ඒ වගේම ඒ කියනවා උන්වහන්සේ ස්වර්ගීය කැඳවීමකට ඔබ පංගුකාරයන් කරන ඒ වගකීමේ ඒ කාර්ය, ඒ කර්තව්‍ය බාරව සිටින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා කියනවා. උන්වහන්සේට කියන්නේ උත්තම පූජකයා. මාවත් ඔබවත් දෙවියන් වහන්සේගේ තේජසට ගෙනියන කාර්ය බාරව සිටින උත්තම පූජකයා යේසුස් වහන්සේ. ඒ තදින් විශ්වාස කරමු. ප්‍රිය සහෝදර සහෝදරිය, අපි විශ්වාස කර යුතු දෙවනි, අදාළ කරගත යුතු දෙවනි දේ, මෙවැනි මහා විශාල ආරාධනාවකට එකඟ වූ අය ලෙස ඔබ ඇසූ ඉගැන්වීම් වලින් ඈත් නොයමු. දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා, එබැවින් ඇසූ ඉගැන්වීම් වලින් ඈත් නොයමු. උන්වහන්සේගේ වචනය තාම ප්‍රබලම වචනයයි. දිවසිවරුන්ගේ හඬට ඇහුම්කන් නුදුන්නත්, දේව දූතයන් දුන්න ව්‍යවස්ථාවට ඔබ මග ඇරියත්, ඒ දෙදෙනාටම වඩා අන්තිම කාලේ කතා කරන පුත්‍රයාණන්ගේ හඬේ ප්‍රබලභාවය තදින් විශ්වාස කරමු. ඒ වචනේ ප්‍රබලතාවය අපිව වෙනස් කර හැකි වචනයයි. දෙවිදුන්ගේ ජීවමාන පණිවිඩය වාක්‍යයන්න් වන
යේසුස් වහන්සේ බව අපි තදින් විශ්වාස කරමු. ඒ වචනයට අපි හොඳින් අහුම්කන් දී අදහාගත් උන්වහන්සේ තුල අපි පවතිමු. කිසිම දෙයකට සැලෙන්න එපා. මේ පරීක්ෂාකාරී පැය පසු වෙන තුරු ඔබගේ ඇදහිල්ල තදින් ශක්තිමත් කරගන්න. විවිධාකාර මතවාද අදහස් කිතුරුවන් අතරින්ම නැගිටෙනවා. ව්‍යාජ ධර්ම බොහෝ සෙයින් නැගිටෙනවා. පසුබට වීම අධෛර්යමත්කම් අප වෙතට ගලාගෙන එනවා. නමුත් ඇදහිල්ලේ කතුවරයාද මහා පේරිතයාණන් වන උත්තම පූජකයාණන්ද වන දිවිපිදීම කරනකොටගෙන පුත්‍රයාණන් ලෙස උස්සස් අභිෂේක නාමයක් ඇත්තා වූ මැවිල්ලේ කතුවරයාද සියල්ල දරන්නාද වන ක්‍රිස්තුස් වහන්සේම මගේ ඔබගේත් විශ්වාසය කරගමු. ගෘහයේ සේවකයෙකුට වඩා ගෘහය හෙවත් ගෘහයේ පාලකයාද ගෘහයේ භාරව ඉන්න පුත්‍රයාද වන ක්‍රිස්තුස් වහන්සේම ඔබමා දෙවිදුන්ගේ තේජසට ගෙන යන මහා භාරදූර කාර්යයක් කරන පිණිස උන්වහන්සේ දැන් පාප දෝවනයේ අවසානයේදී දකුණු පසේ ඉඳගෙන ඉන්නවා. උන්වහන්සේ මරණය නැමැති සතුරාගේ බලය කඩා දාලා ඔබමා නිදහස් කරන තුරු උන්වහන්සේට තව ගොඩක් දේ කරන්න තියෙනවා. දැන් උන්වහන්සේ පාපයට සමාව දී මා ඔබව දෙවිදුන් සමග සමගි කර දෙවිදුන්ගේ දකුණු පසේ ඉඳගෙන සිටිනවා. නමුත් සතුරා පරාජය කරා. ඒකෙන් අදහස් වන්නේ සාතන්ගේ බලය බිඳ දාලා තියෙනවා. උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහන ඔබමා කෙරෙහි සතුරාගේ බලය බල පවත්වන්නේ නැති වෙන පිණිස දැන් ඔබ මා නිදහස් කර තියෙනවා. උන්වහන්සේගේ පා යටතේ දැමිය යුතු සතුරන් තව බොහෝ රාශියක් තිබෙනවා. එනිසා උන්වහන්සේ ඒ කාර්යයන් කරලා නැවත මේ පොළොවට ඇවිත් ඒ සියල්ල සම්පූර්ණ කරන්නට නියමිතයි කියා පළවෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමක් ගැන. එනිසා අද දවසේ අපේ ජීවිතය ශක්තිමත් කරගමු. මන්ද වෙන විශ්වාසයේ තැබිය ඇති කිසිම සුදුස්සෙක් පොළොවේ නැහැ. අපි ආඥා කරමු. ජීවමාන දෙවිදුනේ අපේ ඇදහිල්ල සෝදිසි වෙන පිණිස මේ දිනවල අපේ විශ්වාසය වෙනතකට ගෙනියන්නට පසුබට වෙන්නට නැවතත් විවිධාකාර දේවදූත වන්දනා වෙතට තපස් රැකීම් වෙතට භාවනා වෙතට යෝගී ජීවිත වෙතට ශරීරයට වදදීම් වෙතටද මනුෂ්‍යයා විසින් ධර්මිෂ්ඨයයි සිතන ඒ සියලුම දේවල් වලට නැවතත් අපේ සිත ඇදී නොයන පිණිස තැබිය යුතු විශ්වාසය දිවසිවරුන් මතවත් දේව දූතයන් මතවත් නොතබා සියල්ල මැව්වා වූ සියල්ල දරන්නා වූ සියල්ලේ උරුමකාරයන් වූ අපව උරුමකාරයන් කරන්නා වූ ඒ මහා භාරදූර කර්තව්‍යයට වගකීම බාරගෙන ඇත්තා වූ විශ්වාසවන්ත ගෘහයේ පුත්‍රයාණන් කෙරෙහි විශ්වාසය තබන්නට අපේ සිත් දැන් අවදි කරන්න කියලා යාච්ඡා කරනවා. යමෙක් යේසුස් වහන්සේ කෙරෙහි තමාගේ විශ්වාසය තබනවාද ඔහු සත්‍ය දැනගත් සත්‍යයෙන් නිදහස් වෙච්ච පුජ්‍යලෙක් මිස ඔහු වහලෙක් නොවේ. සාතන්ගේ බලයෙන් මිදුණා වූ අන්ධකාරයෙන් ආලෝකයට ආවා වූ දෙවියන් වහන්සේ සන්තක කෙනෙක් වුණ බව අපි විශ්වාස කරනවා. එනිසා නොසැලී ඉදිරියටම යන්න අදහාගත්තේ නොකඩවාම පවත්වා ගන්නට කීකරු විශ්වාසවන්ත මිනිසෙක් ලෙස අපිව වෙනස් කරන්න. ආත්මයන්නි මේ කාරණාව ඔබට බාර කරනවා. වචනේ අසන සෑම ලොකු කුඩා බාල මහලු අය
පුත්‍රයන්න් වහන්සේගේ උත්කෘෂ්ඨතාවය මත ඔවුන් අවදි වේවා. ඔවුන්ගේ මනසත් ගතත් ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ ප්‍රාණයත් ආත්මයත් ඇසූ වචනෙන් පවිත්‍ර කරන්න කියා තෝරාගත් මනුෂ්‍යයන්ව පිරිසිදු කරන්නටත් ආත්මයන් වහන්සේ මහිමයටත් තේජසටත් ධර්මිෂ්ඨකමටත් ගෙනියන ඔබ වහන්සේටත් අපි බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ඔබ හැමට ජේසුස් පිටයි.